ජීවිතයේ බුදුගුණ සිහි කරනවා නම්, ඔබ බුද්ධානුස්සතිය වඩනවා නම්, ඔබ බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව දියුණු කරන කෙනෙක් නම්, ඒක ඔබට සංසාරේ ධර්මාවබෝධයේ පිණිස පාරමිතාවක් හැටියට ඔබේ ජීවිතයේ ඒ සද්ධාව ඉන්ද්‍රියක් හැටියට, බලයක් හැටියට, ආර්ය ශ්‍රාවකයාට සීක බලයක් හැටියට, ධනයක් හැටියට වැඩෙනවා. සුදත්ත සිටුවරයාට බුද්ධ කියන වචනය ඇහෙනකොටම පෙර පින මතු වුණා. මුළු ඇඟම කිලිපොලාගෙන ගියා. අර වචනේ ඇහෙනකොට මුළු ඇඟම කිලිපොලාගෙන ගියා. බුද්ධ කියන වචනේ ඇහෙනකොට පුදුම සතුටක් ඇති වුණා. උන්වහන්සේ ගැන අහලා දැනගන්න. දැන් අහන උන්වහන්සේ කොයි වගේ කෙනෙක්ද? උන්වහන්සේ ගැන මිනිස්සු කොහොමද කියන්නේ? උන්වහන්සේ කොහොමද උන්වහන්සේ ගැන හඳුන්වලා දෙන්නේ? අර කට්ටියකින් අහනවා. ඔයා දැකලා තියෙනවද උන්වහන්සේ මුණ ගැහුණාද? ඒ බුදුහාඳුරන්ගෙන් බණ අහලා තියෙනවද? මිනිස්සු කියනවා කලබල නැතුව ඉන්න, හෙට උන්වහන්සේ වඩිනවා දානෙට. සංඝයා පරිවරාගෙන ඇස් දෙකින්ම දැක ගන්න පුළුවන්. ඉවසුමක් නෑ දැන් බුදු ගුණ දැනගන්න ආසාව. ඉතින් ඔය ආතරේ අහනකොට කට්ටිය කියනවා උන්වහන්සේ අරහං නිකලස් කෙනෙක් කියලා කියනවනේ. සම්මා සම්බුද්ධ කියනවනේ. ගුරුපදේශ රහිතවම මේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්ලුනේ. විද්‍යාචර්ණ සම්පන්න. උන්වහන්සේ මහා ප්‍රඥාවක් අවබෝධයක් ඇති කෙනෙක්. ඒ අවබෝධයට ගැලපෙන චරණ සිල්වත් ජීවිතයක් ඇති කෙනෙක්. අපි විස්තර ඇතුව කියන අෂ්ට විද්‍යා 15 චරණ මේ ධර්මයන්ගෙන් යුක්ත කෙනෙක්. සුගත මේ ලෝකේ සුන්දරම නිවන් මඟ හොයාගෙන නිවනටපත් වෙච්ච කෙනෙක්. සමහරු කියන උන්වහන්සේ ලෝකවිදු. මේ ලෝකයේ ගැන, විශ්වයේ ගැන, ලෝක ධාතු ගැන, අපිට නොපෙනෙන ලෝක ගැන පවා පරිපූර්ණ අවබෝධයකින් යුක්තව ඒ සියලු ලෝකයන්ගෙන් නිදහස් වෙච්ච කෙනෙක්. අනුත්තර පුරිස ධම්මසාරති. උන්වහන්සේට ඕන කෙනෙක් දමනය කරන්න පුළුවන්. පින් ඇති අය ඊර්ධි ප්‍රාතිහාරයෙන්, ආදේශනා ප්‍රාතිහාරයෙන්, අනුශාසනා ප්‍රාතිහාරයෙන් දමනය කළ නිවන පිණිස හික්මවනවා. තව මොනවද උන්වහන්සේ ගැන කියන්නේ කියලා අහනවා. ඉතින් සමහර කෙන උන්වහන්සේ සත්තා දේව මනුස්සාන, දේව මිනිස්සුන්ගේම ශාස්ත්‍රඥ වහන්සේ, දෙවියන්ටත් නිවන් මඟ පෙන්වන්නේ උන්වහන්සේ. බුද්ධ අවබෝධ කරගත් ධර්මයේ මහා කරුණාවෙන් ලෝකෙට දේශනා කරන කෙනෙක්. භගවා මේ ලෝකෙ පහළ වෙච්ච මහා පින්වන්ත භාග්‍යවන්තම කෙනා. දැන් මේ බුදු ගුණ ගැන සම්පූර්ණ මිනිස්සු මේ බුදු ගුණ ගැන දැනගෙන හිටියන්නේ නෙමෙයි ඒ වෙනකොට. ඒ මිනිස්සු තමන් අහලා තියෙන දේවල් උන්වහන්සේ මෙහෙමයි මෙහෙමයි කියලා ඉතින් අර වැඩ කරන මිනිස්සු කිව්වා. දැන් මේ අහගත්ත කරුණු ටික ඔස්සේ සුදත්ත සිටුවරයා බුදු ගුණම හිතනවා.